යෝ ඉතින් ගොඩදසකට පස්සේ වීඩියෝ එකක් ගේන්නේ හරියටම සති 3කින් විතර. දැන් වෙලාව ඇවිල්ලා 12:59 හරිද? එහෙම කියලා උදේ නැගිටින්නේ. දැන් මම නැගිට්ටේ හරියටම 12ට වගේ. මෙසේජ් එකක් ආවා. මම හරියටම 12ට වගේ නැගිට්ටේ. ඉතින් මොකද ඊයේ වැඩ වගේ තිබී දවසම වැඩ කරන්න බැරුණා. ඔයාලට පේන්නේ මෙතන මේ ජනල ඊයේ හැදුවා. මේ ඒ ටිකත් එක්ක මොකද ටිකට තාම මේක දාගෙන මං ඉන්නේ. ඔයාලගේ කලින් වීඩියෝ එක දකින්නද? අද යන්න තියෙනවා. මේක ප්ලෑන් කරපුවා නෙමෙයි එකපාරටම තමයි මට යන්න උනේ. දැන් හෙට වැඩ වගේක් තියෙන නිසා අද මම යනවා පසින්දුලා දිහාට. ප්ලෑන් කරගෙන ඉන්නවා. තාම දන්නේ නැහැ හරියට මොකද මොනවද කියලා. මොකද වහිනවා හවස් වෙද්දි මෙහෙට අකුණු ගා. අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. ඉතින් vlog එකක් ගේනවා එක දිගට. පොඩි පොඩි දේවල් ටිකක් ගන්නත් තියෙනවා. ගේනවා නෙමෙයි නෑ ඕනේ නෑ ගේනවා කියලා කියන්නේ. හරි කොහොම හරි ගේන්න බලනවා. හරිද? කලින් මේ වීඩියෝ එක මම හිතුවට views උත් ගිහිල්ලා තිබෙනවා. 1000ක් වගේ ගිහිල්ලා තිබ්බා. හරිද? මම හිතුවා views නැති කියලා වීඩියෝ දාපුවා නේද? හැමෝටම sorry. ඉතින් ටිකටම දාන්න බලන්නම් ආපහු. සතිය දෙකකට සැරයක් හරි සතියකට සැරයක් හරි අනිවාර්යෙන් දාන්න බලන්න. එක්කොට එලි හරි දාන්න බලන්නම්. ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. වීඩියෝස් මට හදන්න පුළුවන් එඩිට් කරගන්න තියන්නේ. ඉතින් මම පල්ලේ ෆෝරම් එකක් දාලා තියන්නම්. එඩිටින් කරන්න පුළුවන් ඉන්නවනම් බජට් එක ඉස්සරම් පොඩි ගාණක් කියන්නේ. මොකද මට මේක සල්ලි හම්බෙන්නේ නැහැ තාම. ඔයාලා දෙන්නම්. මේ එක්කනට පල්ලේ වොලන්ටියර්ස්ලා ඉන්නවනම් පොඩ්ඩක් ෆෝරම් එකක් මම දාලා දෙන්නම්. ෆිල් කරලා ජොයින් වෙන්න and තව දේවල් ටිකක් තියෙනවා. ඉස්සරහ මම ඒක කියන්නම්. අපෙන් අද vlog එකට. දැන් වෙලාව හරියටම 3:09යි. දැන් යන්න ඕන උදේට කන්න. උදේට කන්න කියන්නේ ඒකක් බිකෝ උදේ. උදේ කියන්නේ 12ට නැගිට්ටේ. ඉතින් දැන් ගිහිල්ලා අපි කාලෙමු. බලමු පොඩි වැස්ස වගේ මේකුත් තියෙනවා. කියන්නේ නෑනේ. ඒක පේන්නේ නැහැ. හරි අපි ගිහිල්ලා දැන් කාලා ඊට පස්සේ එමෙන් ලෑස්ති අපි. ඉතින් දැන් මේ පොලිටිකස් කරනවා. දැන් වෙලාව ඇවිල්ලා හරියටම 5යි ගාන. ඒක මට දැනගන්න පුළුවන්. මොකද මේ හංසලේ ආවුර පිරිත් දාන හරියටම 5ට. මම කලින් vlog එකේ කිව්වේ. දැන් දාලා තියෙන්නේ කියන්නේ ඔච්චර කතේ වැදගෙන වෙලාව බලන්න. මිති 5මාරයි. දැන් යන්න ඕනේ කෙලින්ම කොළඹ වලට. දැන් මේ බෑග් එක අස් කරන ගමන් එඩිට් කරන ගමන් ඉන්නේ. දැන් අදමත් දාගත්තා. සරිය ගියා. අපි යන ගමන් කතා කරමු. නයිස් මේක ගත්තා. බෑග් එක ඔක්කොම ටික දාගත්තා. මේ වොච් එක නැතිලා තිබ්බේ. හරි. දැන් මේක නැතිලා තිබ්බ සද්දයක් විතර. දැන් අද හම්බුණා. බෑග් එක තිබිලා තිබ්බා. දැන් යන ගමන් ඉන්නේ. කාර් එකේ තෙල් තියෙනවා ටිකක්. හරිද? ගොඩ කාලයකට පස්සේ මම හිතන්නේ කාර් එකේ තෙල් තියෙන්නේ කොහොම හරි. ඔයාලට මම පේන්නේ නැතුව ඉතින් පොඩ්ඩක් ඉන්න. හරි. දැන් ටිකක් හරි පේනවා ඉතින්. මේ පාරවල් අතු කඩාන වැටලා වෙන්න තියෙන හැම දැන් වෙලා තියෙන්නේ ගමේ පාරේ දැන් යන කෑල්ල. අපි යන් කොහොම හරි මම හිතන්නේ 10:00 විතර වෙද්දි යන්න පුළුවන් වෙයි. ගිහිල්ලා බලමු. ගිහිල්ලා වැඩ වගේක් ඉවර කරන්න දෙනවා. ඩේටි ඉවර කරන්න බැරි වුණා තාම. yes අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අපි බොයිස් ගේට් වර්ණකම් බලන් ඉන්නවද? අපේ සිංගල් ෂොට් එකක් ඩබල් ෂොට් එකක් මුලින්ම පේනවා ගොඩක් පේනවා අවුල් නැහැ නේද මට තුනට ලොකු කේස් එකක් නැහැ නේ කලිසම දිහා බලන් හිටියොත් කේස් කලිසම කේස්ද කියලා අහන්නේ කේක්ස් නේ අර උනිරු දෙකෝඩ් කරනවා ඊරණි ආගන්තුක සක්කාර ඊරණි ආවගාම කොල්ලෝ කෙලින්ම මාචා ඔල්ලන්න එපා කොෆි බයි ගීක්
මේයාගේ අලුත් කොපි මැසින් එක කොපි මැෂින් එක හදපු ගන්නේ මේක මාස එකක්. ඕන නෑ ඒ බැසි ගොම කලයට කිරි දැම්ම අන කිරිගන්නට ගොමද? හරිනද ඔක බොඩ්ඩ කෝම ආ. හොඳට හයිනවා කොළ පාට. ෆස්ට ඉම්ප්‍රසන් එක ඔබ කවලම් කරගන්න ඕනේ. අර කූරන්න නැද්ද? ඒ හලන්න එපා. හලන්න එපා. චොකලට්. මම කලම් කරගන්නද? ඉතම්ම දාලා ඒකට. කලම් කරන්නත් ඉඩන්නේ. ඒක මාතරාඩ. පොඩගෙන හිට කායට. දැන් තඩිය දුම් ගොඩක් තියෙනවනේ පිටිපස්ස. ඒක අරයි. හරිද? ඒක අල්ලන්නවත් ඉඩ නැහැ ඉතින්. ඈ? ඒ සුදු පාට තියන්නේ. ඒ ඉරාරයි. ඒක අර මේ මාචර ආඩුයි. මාතරාඩ ඒක. ස්ට්‍රෝබෙරි රහනක් කුපිරියට. බිලවලා. ඔව්. විතර කටුනේ. දන්න මාත්වල මොකක්ද කියලා ඇත්ත මාච බොන්න තොට මේ මට තව එකක් කම්බුණ කලිසම පේන එකද සූම් කල වෙන්න මේ තිය කොටුවෙන් ගත්ත සෝට කොටුවෙන් ඒක රුපියල් 4000යි. කොටුවෙන් හාර්ධාර ගත්ත සෝට බුම් ආය ගන්න බැරි නෑ ඒක. රෝස පාටයෝ කටර රෝස පාටයෝ කටර දාලා වෙන්න මොකද හිතෙන්නේ ආයට එක ගන්න ඕනේ. ඒක මේ අර ඉවරයි. රෙද්ද පිටිපස්ස ඒක ලිකික් කළා. මේ පේරා බොයිස් මේ ඉල කෙලිය මේ කෝටිපතියෝ මේ පේරානේ මේ ෆෝන් කොට මේ මෙතන භාගයේ තින්නේ මේක එයා ඩ්‍රොප් කරන්න දෙන්න කැමරාව එයා ඩ්‍රොප් කරා මෙතන මොනවද තියෙන්නේ? බොට් ෆාම් එක පොඩ්ඩක් ගිහින් ඉවරලා උපා බොට් ෆාම් එක බොයිස් අයම ඉතුරු ටික එකපාරට වෙන්නේ. මරු බොයිස් රයිට් නෑ ළඟට එන්න අයියෝ මාරෙන් ගිහින් බලේ. තඩි රයිට් එකද? ඈනේ කෝ ඉදනේ. මාරෙන් ආහාරෙන් ගිහින් තිබ්බා. අපිට කරන් ගියා බොයිස් ඒ ඔබ දාන්න ඔඩේ. හායි. 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 ඈ මොකද ගොඩාද හායයි කියලා කරන්නේ ඒ මොන පාට පේනවනේ RGB ලයිට් එක Sure, turning 2 lights off. ලයිට් දෙකක් ඕෆ් වුණා කියද මෙතන පහක් ඕෆ් වුණා කියද? ඒ දෙකක් ඇතුලේ එකක් තුනකට තියෙනවා. ඒක පීස් වලදම මාරයි. චීස් එක විතරම මගන්න. මම හිතුවේ ගම්මැලිස් කියලා. මේකද? මොකද? පෙබල්ස් බොයිස් පෙබල්ස් කන්නේ පාට ලොක් පාට වැස්සක් නෑ මොකද? පාට ඒ පාට තුනයි තියෙන්නේ. උන්ගේ පෙබල් ඉවරලාද? උන් ඒකට හරිනක දොර කරනවා. සිරාර මේකද මැද්දලා තියෙන්නේ. චොක් ගාලා තොක් ගාලන්නාම කැඩුනා. කියන දැන මතකයි මේ කොහෙද කියලා මතක නැති වෙනවා. ඒවට තිබ්බ මතකයි. හයි. මේක උණු කරන්න අපිව ගෙන්න ගත්තා මේක හදන හැටි බලන් ඉන්න වැඩ දාලා වෙලා වැඩ මේ මහා හිමිදි උදේට තමයි ඇමරිකානු හදලා. වැඩ 1000ක් අතරේ වෙන්න මේ ලෝගෝ එක අයිතිකාරයා අය කන පිට ලෝගෝ එක කන පිට හරි පැත්ත තරව දාන්න නැත්නම් කොපිරයිට් ගාලා. ඒ කෑල්ල කොටු දා විඩ්ඩ මේක රත් කරන හැටි වැඩි කොපියක් කොද මේ ස්ප්‍රෙසෝ ෂොට් එකක් රත් කරන හැටි පෙන්වන්න අපි ගෙන්න ගත්තා. අයියෝ එතකොට දැන් පදින්තු ඔය දාන්න කලින් ඔය දාන්න නෙවෙයි. ඔව් මේ රිවිව් එකද?
ටීස් එක. මේක ඇවිල්ලා කොෆි මැෂින් එකක්. මේක ප්ලාස්ටික්. මේක ගන්නව නම් ගන්න නැත්නම් ඒත් ගන්න. එකයි 50යි. කොකෝ පෙවන්න දාලා ගන්න. ගිග මං අද ඉවර කරනවා. මේකේ තියෙනවා එස්ප්‍රෙසෝ ෂොට් 4ක්. මේකේ තියෙනවා එස්ප්‍රෙසෝ ෂොට් 4ක්. බේරන මේ දෙකක් කලින් ගහලා ට්‍රැක බැලලා ඉන්න කියලා. මූලිකන් අර සීසර් මේ හෙඩ්ෆෝන් එකක් දාගනවා වගේ. බේරනේ ට්‍රැක බැලලා තියෙන කෙලින්ම එස්ප්‍රෙසෝ වැඩි වෙලා. අපි කොෆි බොනවා. කිරි මෙතන තියෙනවා. ඒක පස්සේ බොන්න. ආයේ සුගර් ෆ්‍රී තියෙනවා. අපේ බැරිස්ටාර් ඉන්නවා මෙතන. මම බොන්නේ මෙයා බොන්නේ. එයා බොන්නේ මට නිදාගන්න ඕනේ. පේනවනේ. පේනවනේ. අපිට තව කෝල් බ්‍රූ තියෙනවා. කොහොමද? ඒක තාම මේ පැස්ට්‍රි කෘත වෙන ගමන් තියෙනවා. පැසෙනවා තමයි හෙට එක හම්බෙන්නේ. පිට්. ඒක බිව්වම සතියක් ඒ සුපිරි බීමයක් තියනවාද? කොකා කෝලා වලට එස්ප්‍රෙසෝ දා. මොන මල කරා නෑ නෑ I'm serious. ඕ ඊෝ දැක්කෝ සීන් එක. serious කියන්නේ. don't try කරලා බලන්න මේ විදිහට දාන්න. අයියෝ මේ මාසයක් විතර ඇරවල තියන්න හදන්නේ. තව වෙන්න දෙයක් නෑ ටිකක් try කරලා බලන්න. අන්තිම වශයෙන් කවන්නේ. කොකෝ වේවන් දෙක ගියවන්නේ නේද? Good morning boys and girls, aunties, uncles, sias ඔක්කොම අද තියෙනවා ගමන් ටිකක් යන්න. දැන් වෙලාව ඇවිල්ලා 11:42. අපි නැගිට්ටේ උදේ නෙමේ දැන් ටික කර කලින් මේ දැන් බේරවනේ මේ ගොඩක් හදිසියෙන් ඉන්නේ මේ WhatsApp එක ගොඩක් හදිසියෙන් ඉන්නේ මේ ෂූස් ටික දැන් ඕඩර් කරන්නේ. පේනවනේ ෂූස් ගේනවද උඩ හරියද? දැන් යන්න දිනවා ග්‍රැජුවේෂන් එක කරන්න තියෙනවා. ග්‍රැජුවේෂන් එකට යන්න තියෙනවා. ඊට පස්සේ මගේ නෙමෙයි ඊට පස්සේ යන්න තියෙනවා. ඒ මේවට යන්න වෙන්නේ නැහැ. ඒ වගේ ටික කාලයක් තියෙනවා. ඊට පස්සේ යන්න තියෙනවා මේ මොනවද IoT devices එකක් ගන්න යන්න තියෙනවා. යූත් එකට මෙතන සෙනෙට් ස්ටෝ කියලා තියෙනවා. දෙන්න යන්න ඕනි. වැඩ ගොඩක් තියෙනවා. හරිද? බලමු මොකද වෙන්නේ කියලා. අපි යනවා බ්ලොග් එකට. ඊයේ බ්ලොග් එක දාලත් ඈ. ඊට බලන්න. බයි. දැම්මනේ. ඊයේම දානවා කියන්නේ. මේ අරමුණ භූමිතද? බලන්න දාන්න. පිළිත් නෑ. මම ග්‍රැජුවේට් වුණා යාළුවනේ. අපි ඩිසේබල් අපි ඩිසේබල් ඒරියා කියනවා අපි දෙන්න. අපි කකුල් දෙක රෝදහයි කරලා තින්නේ. අපි දැන් මේ යන ගමන් ඉන්නේ. අපි අපල්ල යනවා. අවුකන බුදු පිළිමේ. ඔයාට මොකද හිතෙන්නේ අද දවස ගැන? ඔයාට මොකද හිතෙන්නේ? අතර දෙපා. හරි ඔයා ඉන්පුට් මේ අවුට්පුට්. මං ඇවිල්ලා ප්‍රොසෙසින්. පිට්. දැන් කවුලක් නැහැ නේ අපි ඉන්න අපි ගෙලින් දැන් මැදින් කඩාන විදිහ. බොයිස් අපි දුන්නා ප්‍රොජෙක්ට් උනා. ෆ්ලෝක් එක ගැලුවා. දුන්නා. දැන් අපි යනවා. අපි දැන් යන් IoT devices ගන්න. ඒක කොහෙද? IoT සෙනෙට් එකට. ගැම්මත්තම් අපි අයිස් ගත්තා බොයිස්. ග්‍රැජුවේට් වෙලා මහන්සියට. පාඩම් කළා මහන්සිය. මං කාපාකින්නක් මැදින් හදලා ගියා. දැන් ලස්සනට ඔයාලා පේනවා ඉතින් මැදින් වාහන ගොඩක් තියෙනවා. අපිට කාර් එක ගන්න බෑ මං හිතන්නේ. දැක්කනේ මං හදපු කාපාකින්නේ ලස්සන හන්න අතන මම එක තියෙනවා. දෙකක් දෙකක් හදලා. තනිලා ඉන්න එක මං හදපු එක. ගැම්මත්තම් අනිත් පැත්ත අරන් ෆෝන් දෙකම අනිත් පැත්ත අරන් කරමු. යාළුවනේ මට ලොකු බටයක් හම්බුණා. මෙයාට පොඩි බටයක්. මම පොඩි බඩේ. මෙයාට ඊට වඩා පොඩි බටයක්. නෑ නෑ ඒකමයි. පොඩි බටයක්. හරි ලොකු. ඔය ලොකු ඉතාලේ.
යෝ ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ මීරික මාරද වැඩි කොක්කොම ඉවරද යන්නේ නැහැ මම අලුත් මයික් එකක් ගත්තා ඒක මම ගිහලා රිවිව් කරන්න ඉතුරු ටික ඒක තියෙනවා ට්‍රාන්ස්මිටර් එකයි මයික් දෙකයි එහෙම පොඩි සීන් එකක් තියෙනවා කොහොම හරි දැන් මම හුලං අඩු හින්දා පොඩ හුලං බලන්න ගියා හරිද එතකොට තමයි දැක්කේ පිටිපස්සට ටයර් එක ඇණයක් යනවා පිටිපස්සට ටයර් එක හුලං මදි පැච්චක් දාන්න ඊට පස්සේ දැන් මෙතනින්ම සල්ලි අරන් දැන් ඉතින් යනවා ආපහු කියන පොඩි දුරක් තියෙන්නේ උලන් හොඳටම බෑලා තිබ්බේ නෑ රෙගුලර් සින්ද නට් එක මේ එනේ අතුලට ගිහිල්ලා ඉර වෙලා වගේ තියෙන්නේ හරිද නට් එක එතකොට දැන් පැච් එක දාගෙන තමයි යන්න වෙන්නේ ඒ කියන්නේ හරියටම හයිවේ එක ගාව තියෙනවා ටයර් කඩයක් ඒක කවදාකවත් වහන්නේ නැහැ කිව්වා ඒක පැය 24ම ඇරලා තියෙන්නේ කොහමරි මංගව කෑෂ් තිබ්බේ නෑ මංගව 80යි තිබ්බේ ඊට පස්සේ කෝකරත් කියලා කමන්න නැහැ කියලා මම ටයර් දෙක විතර චෙක් කරන්න ගිහිල්ලා ඊට පස්සේ හතරම චෙක් කරලා දුන්නා හරිද සල්ලි පාමල්ලි කියලා චෙක් කරලා දුන්නා ඊට පස්සේ චෙක් කරලා පස්සේ පැච්චක් ගිහිල්ලා කොහමරි ඒ කියන්නේ කෙලිම තඩි ඇණයක් ඇනලා තියෙන වීඩියෝස් මම පෙන්නන්න අපි දැන් ටයර් එක මාරු කරගෙන එතනින්ම හයිවේ එකට දාලා යන්න දී නයිස් හරි ඉතින් වරත් හයිවේ එකට දානවා පුලන් එහෙම චෙක් කරගන්න ඊට පස්සේ දාන්න හයිවේ එකට එකපාරටම කියනවා මමවත් දැක්කේ නෑ එතන මෙහි මම දන්නෙත් නෑ නේ ඇණයක් තිබ්බා කියලා ඔයාලට පෙන්නන්න ඉතින් පෙන්නපු ඇණේ තියෙන්නේ ඕක තමයි එල්ල තිබ්බේ හරිද කොහොම හරි දැන් උලන් ගහගෙන දැන් ආවෝ යනවා ගෙදර ඇති කොහොමද 12 විතර වෙයි දැන් එනවා 10යි හරියටම වෙලාව මීරිකම හයිවේ එකෙන් එන්ට්‍රන්ස් එකට දාද්දි තාලා ඉතින් යන්න තමයි තියෙන්නේ අනිත් ෆෝන් එක නම් බැටරි එකේ බැටරි බැස්සා හරි තව දෙයක් දැන් මම ගන්න හිතාගෙන හිටියේ ඔස්මෝ එකක් ඔස්මෝ පොකට් 3 එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න මම මේකේ ලින්ක් එකක් දාන්න මේකේ නොයිස් කැන්සලේෂන් ඔන් කරලා නැහැ මම හිතන්නේ මම දැම්මේ නෑ ඉන්නවා මේක පවර් ඔෆ් බටන් එක තමයි අද කෙලින්ම ඇවිල්ලා වෙන්න තියෙන ඔක්කොම දේවල් වැඩ දවසක් හරි දැන් පෙට්‍රල් සෙට් එකට ගියා තෙල් ගහන්න ගිහිල්ලා මේ කොහොම හරි කාඩ් එක දුන්නට පස්සේ ඒකට මම සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා දුන්නේ මගේ BOC එකෙන් සල්ලි කැපුණා මගේ හරිද කැපුණාට රිසිට් එක ආවේ නැහැ ඊට පස්සේ කොහොම හරි මගේ account එකෙන් කැපිලා යාලා පැත්තට සල්ලි ගිහිල්ලා නැහැ කොහොම හරි දැන් ඊට පස්සේ බෑන්ක් දෙකට කතා කරලා එයාලගේ පොස් එක HMB තිබ්බේ මගේ කමර්ෂල් එකෙන් කන්ෆර්ම් කරා සල්ලි කැපිලා කියලා රුපියල් 15 ඉතුරුනේ account එකේ ඊට පස්සේ කෝල් කරලා ඇහුවා මොකද වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා ඊට පස්සේ සල්ලි කැපිලා තියෙනවා කියලා ඊට පස්සේ කොහොම හරි මොහොතටලා කියලා එයාලගේ මැෂින් එක අරගෙන ඒ ටික හදලා මෙපුව කරලා බලලා කොහොම හරි ට්‍රාන්සැක්ෂන් එක මට ආවව ඒක එයාලගේ නෙට්වර්ක් එකකින් හෝල්ඩ් වෙලා ඊට පස්සේ මට ඒක ආපහු බෑක් කරා බෑන්ක් එකෙන් එයාලම බෑක් කරලා ඉවර වෙලා සල්ලි බැක් කරලා ඉවරලා ඊට පස්සේ මේක ටැප් කරා කොහොම හරි පැය භාගයක් හරියටම එකම තැන එතනලා ඉඳලා දැන් ඉතිමද ඉන්නවත් බෑ අපි ගිහලා ඉදිරියට ගියරන මට මාර වාන්සි කියලා අපි